සුබ දවසක් වේවා හැමෝටම. ඇන්ටෝරියම් වගා කරන අපිට වැස්ස දවස් නෙමේ. ඉතින් වැස්ස දවස් වලට කට් කරනවා කට්ටිය පොඩි පැල රීපොට් කරනවා. ඉතින් වැස්ස වැඩි නිසා දැන් ඉස්සරහටත් දිගටම වැස්ස නිසා මීඩියා එකට වැලි පොඩ්ඩක් වැඩි කරගන්නවා. ඉතින් වැහි කාලයට පොල්ලෙදි ටිකක් අඩු කරලා වැලි ටිකක් වැඩි කරපුවාම වතුර හොඳට පෝච්චි වලින් ගලාගෙන යන නිසා රෝගී වෙන විදිය අඩුයි. ඉතින් මේ දවස්වල වගාව හොඳින් බලන්න ඕන. මොකද පාත්‍ර කහපාට වෙලා පාත්‍ර යටිපැත්ත නිකන් වතුර වාගේ පිරීලා එහෙම සාක තිබ්බොත් වගාවෙන් අයින් කරලා එහෙම සාක දිලීර රෝගයක් ඒක. දිලීර රෝගයක් හැදුනොත් මුළු වගාවටම බෝ වෙනවා දිලීර රෝගී ගස් වගාවේ තිබ්බොත්. ඉතින් මම මුලදී වගාව මුලින්ම කරනකොට ටනල් එකක් නැතුව මගෙත් දිලීර රෝගයක් ඇවිල්ලා ගොඩක් අයගෙන් ඇහුවට කිසිම උත්තරයක් ලැබුණේ නැහැ. නමුත් එක මිස් කෙනෙක් channel එකක දාලා තිබ්බා මේ රෝගෙට මේ බෙහෙත හරි කියලා. ඇත්තට මේ බෙහෙත හරි ගියා. එහෙම රෝගයක් තිබ්බොත් මම මේ ෆොටෝ එකේ දානවා වගේ ඒකට හොඳයි චෑම් කොප හොඳයි. ඒ වගේම මැටලැක්සිල් කියලා බෙහෙතක් අඩංගු කරලා මැංගෝ සෙබ් එකක් තියෙනවා. 108ක් මැටලැක්සිල් අඩංගු කරලා මැංගෝ සෙබ් එකක් තියෙනවා. ඒකත් ගොඩක් හොඳයි. ඉතින් මම නම් මැටලැක්සිල් මැංගෝ සෙබ් එක ගහලා තමයි මේ රෝගය හොඳ කරගත්තේ. මගේ මුලින්ම ওই ටනල් එකත් ගහන්න ඉස්සෙල්ලා ගස් 3කට 4කට ආවා. ගහ උඩ ඉඳන්ම කුණු වෙලා වාගේ මැරිලා යනවා. ඒ රෝගය ආවොත්. ඉතින් මේ අලුත් අයට තමයි මේ කියන්නේ. පරණ අය නම් ඔව දන්නවා. ලොකුවට වගා කරන මිස් කෙනෙක් තමයි මට කියලා දුන්නේ බෙහෙත් එක. ඉතින් ඒක මම අද ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා. අලුතෙන් වගා කරන අයට රෝගයක් ආවොත් හොඳ කරගන්න. හැබැයි මැටලැක්සිල් මැංගෝ සෙබ් එක දිගටම වගාවට යොදන්න එපා. මොකද ඒක ඒ රෝගෙට බෙහෙතක්. ඒක වගා ගස්වලට හුරු වුණොත් ආය රෝගෙට බෙහෙතක් නැති වෙනවා. ඒක නිසා මම දැන් යොදන්නේ වර්ෂාව කාලයට මුලින්ම වැස්ස අපි දන්නවනේ මේ කාලෙද දැන් දිගටම වහිනවා කියලා. එතකොට චෑම් කොප ටිකක් ස්ප්‍රේ කරනවා ඉස්සරවම. ස්ප්‍රේ කරලා ඉවරලා ආය සාමාන්‍ය පරිදි නිකම්ම මැංගෝ සෙබ් එකයි කැප්ටාන් එකයි සතියක් අර සතියක් වාගේ ස්ප්‍රේ කරනවා. ඉතින් මං කිව්වේ අර රෝගයක් වුණොත් විතරක් අර මැටලැක්සිල් මැංගෝ සෙබ් එක යොදන්න. මොකද ඒක රෝගයකට පමණක් තියෙන බෙහෙතක් නිසා. ඉතින් ඔයගොල්ලන්ටත් ලෙඩක් ආවොත් වගාවට ඒ බෙහෙත් එක ස්ප්‍රේ කරලා බලන්න. හැබැයි අසුරණයේ තියෙන පිළිවෙලට යොදාගෙන ස්ප්‍රේ කරන්න. ස්ප්‍රේ කරනකොට මේ අත් ආවරණ මුඛ ආවරණ යොදාගෙන ස්ප්‍රේ කරන ටිකක් මේ බෙහෙත් එක සැරයි. හැමෝටම සුබ දවසක්.